හායි කොහොමද ඔයාලට මම හිතනවා හැමෝම හොඳින් ඉන්නවා කියලා. මම දිගටම වීඩියෝ දානවා කියලා හිතන් ඉන්නවා. ඇත්තටම මට ඒක අමතක වෙනවා වීඩියෝ කරන්න. මම ඒ හින්දා අද උදේ හිතාගත්තා අද මම වීඩියෝ එකක් ගන්නවා කියලා. මම කොහොමද උදේම හැරෙනවා. 5ත් 6ත් අතර අනිවාර්යෙන් හැරෙනවා. 6න් පස්සේ නම් නිින්ද යන්නේ නැහැ. ඒ කියන්නේ අපේ අම්මා ඉස්සර කාලේ ඉඳන්ම මේ උදේම හැරුණා 6 පහ වෙනකල් නිදා ගන්න දෙන්නේ නැහැ. ඒ හින්දා දැන් ඒක හුරු වෙලා ගෙදර හිටියත් ඉතින් ඇහැරෙනවා. මම ඉතින් උදේම ගෙවල් අතු ගාලා අස් කරලා පහන තිබ්බා. මම එහෙම කිව්වට මම මේ වීඩියෝ එක එඩිට් කරලා තමයි තේරුනේ මම ඒක කරලා තියෙන අනිත් පැත්ත කියලා. ඉස්සර අම්මා ඉස්කෝලේ යන කාලේ නම් උදේට කුරහක්කන් කැද කුරහන් කැද කොල කැද වගේ හදනවා. දැන් නම් අම්මා රිටයර් වුණත් හරි හැදුවේ නෑ. එයාටත් ඒක එහෙම අමතක වෙලා ගිහිල්ලා. මම ඉතින් උදේට එක්ක උණු වතට දෙහි ටිකක් දාලා බනවා නැත්නම් රැයට උඩුහාල් දාලා තියලා හිටන් උදේට බොනවා. උදේ නැගිට ගමන් කිරි නම් බොන්නේ මම ඒක නතර කරලා දැන් ගොඩක් කල්. ඉස්සර මම දිගටම කළා දැන් නතර වෙලා තිබ්බ එකක් තමයි ස්කිපින් පයින් එක. දැන් මම සතියක් විතර ඉඳන් ආයෙ එක පටන් ගත්තා. මම හිතනවා එක්සර්සයිස් කරන්න ඕනේ ගෙදර ඉඳන් ඒ වුණාට ඒක කරන්න කම්මැලි. මං අගේ අයට ස්කිපින් පයින්නවා කියන එක හොඳ දෙයක්. ඒක කොච්චර වුණත් අපිට කම්මැලි නැතුව කරගෙන යන්න පුළුවන්. මම හිතනවා ඔයාලටත් ඒක try කරලා බලන්න. ඒක ගොඩක් හොඳයි. ඊළඟ එදා ගමේ ගිහලා මම පැල වගේක් අරන් ආවා. ඒ පැල ටික මං ඊළඟ උදේම හැදුවා. අද net house එකේ පැල ටිකක් තිබ්බා. ඒ ටිකත් කරන්න ඕනේ හින්දා මේ දවස්වල උදේ ඉඳන් දවල් වෙනකල් හොඳට මව්වසර තියෙනවා. ඊළඟ හවසට වහිනවා. අපේ තාම net house එකේ පොළව තාම හදලා නැහැ. ඒ හින්දා චූටි චූටි පැල එනවා වැස්ස ගමම්ම. තාම එහෙම ලොකුවට මල් නැහැ. චුට්ට චුට්ට හදාගෙන යන ගමන් තියෙන්නේ. ඒ වුණාට මේක ඇතුළට ඇවිල්ලා පැල හදනකොට පැල එකේ ඉන්නකොට පුදුම නිදහස් හැඟීමක් දැනෙනවා. චූටි චූටි පැල ගොඩක් හැදිලා තියෙන්නේ දැන් බිම. ඒ හින්දා මම ඒ ටික ගලවලා අයින් කරන්න තමයි හදන්නේ. මං හිතන් ඉන්නේ net house එකේ චූටි චූටි වැල් වර්ග ගොඩක් යවන්න. එතකොට නිකන් ඒක ඇතුළට ආවට පස්සේ නිදහස් විදිහට දැනෙන හින්දා අනික මම මේකට නම දාන්නත් හිතාගෙන තියෙන ඒක සම්බන්ධ දෙයක්. මම ඒක ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්න. net house එක දැන් රෙජිස්ටර් වෙන්නත් දාලා තියෙන්නේ. කොහොමද මේක ඇතුලේ හැදලා තිබ්බ චුටි චුටි වල් පැලටි ඔක්කොම ටික මම ගලවලා ලයින් කරගත්තා. මං කිව්වේ මේ දවස්වල දවල් පහ වෙනකොටම ඊළඟට වටේම කළුවර වැටෙනවා ඊළඟට වැස්ස එනවා. දැනුත් ඒ වගේ තමයි වටේම කළුවර වැටිගෙන එන්නේ වැස්ස එන්න. මම ඊළඟ වොච් එකක් ගත්තා. මට අද ක්ලාස් එක රෙකෝඩින් එකක් බලන්න තිබ්බා. ඒක බලලා ඉවර කරන්න ඕනේ. මේක බලලා ඉවර කරන්න කලින්ම වැස්සත් පටන් ගත්තා. හැබැයි දැන් හොඳයි මට පැලවට වතුර දාන්න ඕනේ නැහැ හවසට. ඒ හින්දා